හැමෝ එක්කම ඔයාගේ කතාව කියන්න බෑ නේද? ඔයාගේ ජීවිත ප්‍රශ්න හැම මිනිස්සෙටම කිව්වහම එයාලා ඒව ගණන් ගන්නෑ. මොකද එයාලත් බිසි. ඔයාගේ ප්‍රශ්න අහන්න එයාට වෙලාවක් නැති වෙන්න පුළුවන්. එයා ඔයාට උත්තර දෙන්නේ හරිම සාමාන්‍ය විදිහට. ඔයා ගණන් ගන්න එපා. ඔයා ඉවසලා බලන්න ඕක හරියයි කියලා. ඔයාගේ දුක දන්නේ ඔයා විතරක් නම් ඔයාට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද දන්නවද? ඔයාට බයයි. මගේ කතාව අනිත් අය දැනගත්තට පස්සේ මට ලැජ්ජ කරයි. මාව ගණන් ගන්න නැති වෙයි. සමාජයෙන් කොන් වෙයි කියලා. ඒ හින්දා ඔයාගේ කතාවෙන් ඔයා නිහඬව දුක් විඳිනවා. හැබැයි ඔයාට කාලය ඇවිත් ඒක ප්‍රොෆෙෂනල් විදිහට කාත් එක්ක හරි කතා කරලා විසඳුමක් ගන්න. ප්‍රොෆෙෂනල් කවුන්සලින් සර්විස් එකකින් ඔයාලට කිසිම ජජ්මන්ට් එකක් නැතුව හරිම ආරක්ෂිත විදිහට රහසිගත විදිහට ඔයාලට කතා කරන්න පුළුවන්. මගේ උපදේශන සේවාව ලබා ගැනීමට Mindful with ඉසුරුනි සයිකොලොජිකල් සෙන්ටර් එකට ඇවිත් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන අපිට ගොඩාක් කෝල්ස් එනවා, ගොඩාක් මැසේජ් එනවා. ඔයාට කෝල් එකක් හරි ඔයා දාන මැසේජ් එකක් හරි අපිට මිස් වුණොත් අපි අනිවාර්යයෙන්ම පැය දෙකක් තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. අනිවාර්යයෙන්ම කෝල් බෑක් කරනවා. ඒත් එක්ක මතක් කරන්න ඕන විදේශගතව සිටින ඔයාට මොකක් කර වගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ක්ලයන්ට් කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරගන්න ඕන. ඔයාලට විතරයි අපි ඔන්ලයින් සෙෂන් කරන්නේ. මොකද එන්න අපහසු කෙනෙක්ට පමණක් තමයි අපි ඔන්ලයින් සෙෂන් බාරගන්නේ.